කෙනෙක් ඔයාගේ චරිතයට කැරක්ටර් එකට ඩිරෙක්ට්ලි හෝ ඉන්ඩිරෙක්ට්ලි ගහනවා නම් ඔයාගේ වැඩවලට ඔයාගේ හැකියාවල් වලට ඔයාගේ දක්ෂතාවලට ඔයා ඉන්න තැනට ඔයාට තියෙන දේවල් එක්ක කම්පීට් කරගන්න බැරුව තරඟ කරගන්න බැරුව ඩිරෙක්ට්ලි හෝ ඉන්ඩිරෙක්ට්ලි ගහනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට වෙන ගහන්න කිසිම දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ අන්තිම තුරුම්පුව තමයි ඒක. එච්චරයි. ඊට වඩා ගහගන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන් කවදාකවත් ඔයා වෙන්න බෑ. මොකද ඔයාගේ කැපැසිටි එක වැඩි, ඔයාගේ එනර්ජි එක වැඩි, ඔයාගේ ජවය වැඩි. කොහොම හරි කියනවා නම් ඔයා ෆ්ලයි කරන altitude level එකට එන්න බැරි වෙනකොට, ඒ කියන්නේ ඔයාගේ ලස්සන වැඩි වෙනකොට, ඔයාගේ හැඩේ වැඩි වෙනකොට, ඔයාට සල්ලි වැඩි වෙනකොට, right? ඔයාලා හැමදේම ජීවිතේ තියෙනකොට ඒගොල්ලන්ට කවදාකවත් එතෙන් එන්න බෑ කියලා දැනගන්නකොට එතකොට දරා ගන්න බැරි කුහකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔක්කොම ආවට පස්සේ උන් ගහන්න දන එකම දන තමයි ඔයාගේ කැරක්ටර් එකට. ඔකට අපි සිංහලෙන් කියනවා කැරක්ටර් ඇසැසිනේෂන් කියලා, right? කැරක්ටර් ඇසැසිනේෂන් කියලා කියන්නේ ආයෙ ගහන්න දනක් නැහැ. චරිත විනාශය කරන, චරිත ඝාතනය කරනවා නම් ඊට වඩා ගහන්න දනක් නැහැ මිනිස්සෙක්ට. ඉතින් ඒකත් ගහලා ඒත් හරියන්නේ නැති වෙනකොට